ආයුබෝවන් මාලනීට අවමන් කළ නිලියගේ සායම නලු නිලියන්ම හෝදයි මේ දවස්වල සමාජ මාධ්‍ය හොල්ලන කතාව මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගලයට කලා ශ්‍රේෂ්ත්‍රයේ නවනිලියෝ වගේම රටේ බොහෝ දෙනෙක් සහභාගී වුණා. ඒ අතරේ කාගෙත් අවධානයට ලක් වුණේ මාලිනිය බලන්න ඇවිත් හිටිය වයස්සක අම්මා කෙනෙකුත් තල්ලු කරගෙනම එතැනට ආව කේප් ඉතුරු ටික ඔයාලා දන්නවනේ. අන්න ඒ වගේ එක්තරා ජවනිකාවක් රඟදක්වපු නිලිය ගැනයි. ඇය ඒ වෙලාවේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කරන්නෙත් යමෙකුට තමාව කැමරා කාචයකට හසු කරගන්න කියලා හරි ලොක්කු සීන් එකෙන්. ඉතින් මේ ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාවටම ලැව්ගින්නක් වගේ පැතිරිලා තියෙනවා. ඇත්තම කතාව ඇයට මේ වෙද්දි උපහාස වගේම අපහාසත් අඩුරැතුව සමාජ මාධ්‍යයෙන් ලැබෙලා තියෙනවා. ඒ නිර්දා උයන් හේවා යන ඇගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වීමත් සමගයි. කොහොම වුණත් නිර්දා උයන් හේවා මේ ක්‍රියාවට ශ්‍රේෂ්ඨයේ ඉන්න ගොඩක් අයත් මේ වෙනකොට ඇයට පළු යන්න බැරලා සමාජ මාධ්‍යයේ සටහන් එකතු කරලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ අතරින් සුමනා ගෝමස් විසින් නිර්දා උයන් හේවාට සිය මුහුණු පොතේ මේ විදියට සටහනක් තබා තිබුණු බවට වාර්තා වුණා. සුමනා ගෝමස්: ඇත්තටම නිර්දා උයන් හේවා මගේ මුහුණු පොතේ ඉන්නවා. මේ වීඩියෝ එක මට යාළුවෙක් ඇවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමෝටම පැහැදිලිව පේනවා. ඒ අම්මා නිර්දා දිහා හැරිලා බලනවා. වීඩියෝ කරන කෙනාට මෙයක් කියනවා වීඩියෝ කරන ක්‍රමය. ඒ අම්මගේ කාලේ මාලිනී අක්කගේ චිත්‍රපට ඕන තරම් බලලා ඇති. නමුත් ඔයා ගහපු බෙරේකුත් නෑ, බෙරේ පළුත් නෑ. මාලිනී අක්කට ගෞරව කරන්න ඔයා ආවේ නෑ. ඔයා ලැජ්ජ වෙන්න. දැන් හැමෝම දැක්ක ඔයාගේ ක්‍රියාපටිපාටිය. අපිත් කලාකරුවන්ගේ මරණවලට ගියා. හැබැයි මෙහෙම නම් නෑ. මාලිනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක්. එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි වුණේ. මෙතනට ඇවිත් සමාජ ඉස්සරහා බිග් ෂොට් වෙන්න දඟලන්න එපා. මාලිනී අක්කා එක්ක you nothing. දැන්වත් ඉගෙන ගන්න හැදියාව. ඔයා ඇමරිකාවටත් ආවා. මම දන්නවනේ මෙහෙ වුණ දේවල් වුණත් ඔයාගේ හිත දන්නම ඇති. නමුත් නිර්දා උයන් හේවා මේ පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්. ඒ සමගම ඇය පවසන ආකාරයට සත්‍ය වීඩියෝවක් කියන වීඩියෝවක්ද එළියට දී තිබෙනවා. ඇය සඳහන් කරන ආකාරයට මම ඇයට අවසන් ගෞරව දක්වන්න ඇය ළඟටම ගියා. මට මඩ ගහන්න ඔය Facebook ලියන්නන් එකෙක්වත් ගියාද? ගියා අපිට මඩ ගහනවා. කාන්තාවක්ට මේ රටේ තියෙන නිදහසකෝ? අනුර කුමාර ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව නිදිද? මෙන්න ඇත්ත. අපගේ සිංහල සිනමාවේ නිලි රජිනියට අවසන් ගෞරව දක්වන්න මම ගිය වෙලාවේ මගේ පිටුපසෙන් ආච්චි අම්මා කෙනෙක් පැමිණ මාලිනී ෆොන්සේකා මහත්මිය දැක ගැනීමට ඉදිරියට පැමිණෙන්න උත්සාහ කළා. මම එවිට පිටුපසට වී ඒ ආච්චි අම්මාට මම සිටි ස්ථානය ලබා දුන්නා. මේ තියෙන්නේ එම සත්‍ය වීඩියෝ එක නෙවෙයි. මම ඒ කළ කාර්ය වීඩියෝ කර එය ආපස්සට රිවර්ස් කර විකෘති කර ව්‍යාජ වීඩියෝ එකක් සාදා කවුරුන් හෝ කණ්ඩායමක් Facebook දමා මට මඩ ප්‍රහාරයක් පවත්වාගෙන යනවා. නිලියක් මේ ආකාරයෙන් බොරු වීඩියෝ සාදා අපහසුතාවයට පත් කරන රටකද අපි මේ ජීවත් වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ අකමැති කාන්තාවක්. ඇය ඇස් කන් වහගෙන ඉන්නේ. මේක ජනතාවගේ ආණ්ඩුවක්ද නැතිනම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද? ජනප්‍රිය නිලියක් මල ගෙදරක නෙවෙයි කොහේ ගියත් ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා. නිලි රජිනගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලා කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පලිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාවට. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේ හරි ගියාම ඡායාරූප ශිල්පීන් ඔයාව ඡායාරූප ගන්න තැනටපත් වෙන්න වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. එයාලට හොඳයි අපිට නරකයි. ඊයේ දිනේ මම නිලි රජිනට අවසන් ගෞරව දක්වන්න ගිය අවස්ථාවේ මාගේ මිතුරු මිතුරියන් කීප දෙනෙක් සමග ඡායාරූප කීපයක් ලබා ගත්තා කියලා මට Facebook එකේ කුලියට ලියන්නන් මඩ ගහනවා. රටේ ජනාධිපති හා අගමැති ඒ දෙකලාට මුකුත්ම කියන්නේ නැහැ. මට මඩ ගහන්න කුලි පේජ් කාර්යොත් ආණ්ඩු පක්ෂයේම කුලි පේජ් කීපයක් කියලා නම් හොඳටම පැහැදිලි. මාලිනී අක්කා වෙනුවෙන් මම හිතින් ඇඬුවත් අන්න ඒක ෆොටෝ ගහලා ලෝකෙට පෙන්වන්න මට අවශ්‍යතාවයක් නැහැ. මගේ ශ්‍රේෂ්ඨයේම
නවක නළු නිලියන් කීප දෙනෙක් මගේ විකෘති කළ වීඩියෝ එක යොදා ගනිමින් මට ප්‍රචාර එල්ල කර තිබුණා. ඔවුන්ගේ මූණෙන් ඊර්ෂ්‍යාව දොරි ගලනවා. මම රංගනයෙන් දායක වෙලා තිබෙන ටෙලිඩ්‍රාම ප්‍රමාණයෙන් 10න් එකක්වත් ඔවුන් වැඩ කරලා නැහැ. ඔයාලට අවස්ථාව නොලැබුණා කියලා මම පදින්නේ නේද? මුලින්ම රංගනය හරියට ඉගෙන ගන්න. සින්දු කිව්වා කියලා රංගපාන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු අරන් එන්න බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.